අපි අද දම්වැලක් ගොතන්නයි යන්නේ. ඒකට මුලින්ම අපි ස්ලිප් නොට් එකක් ගොතා ගන්න ඕන. ස්ලිප් නොට් එක මේ ආකාරයට ගොතාගෙන ඒක හරි ගස්සවාගෙන ගෙතුම් කටුව එළියට ගන්නේ නැතුව නූල් පන්දුව දෙසට තියෙන නූල ගෙතුම් කටුවේ මේ ආකාරයට පටලව ගන්න. පටලවගෙන ස්ලිප් නොට් එක ඇතුලෙන් නැත්තම් තියෙන ලූප් එක ඇතුලෙන් අපි එළියට ගන්න ඕන. එතකොට දම්වැලක් හැදෙනවා. මේ බලන්න දංවැල් ගෙතෙන ලස්සන. මේ ආකාරයට අපිට පුළුවන් අපිට අවශ්‍ය ප්‍රමාණයට දම්වැල් ගොතාගෙන යන්න. මුලින්ම ස්ලිප් නොට් එකක් ගොතන්න. ගොතලා ගෙතුම් කටුව එළියට ගන්න නැතුව නූල් පන්දුව දෙසට තියෙන නූල ගෙතුම් කටුවේ පටලවගෙන ස්ලිප් නොට් එක ඇතුලෙන් නැත්තම් ලූප් එක ඇතුලෙන් එළියට ඇදලා ගන්න. මේ ආකාරයට හරි ලස්සනට අපිට අවශ්‍ය ප්‍රමාණයට දම්වැල් ගොතාගෙන යන්න පුළුවන්. මේ තියෙන්නේ මේ විදිහට ලස්සනට ගොතපු දම්වැල්.